සුබ දවසක් සියලු දෙනාටම. ආයෙමත් ඔයාලව පිළිගන්නවා මගේ YouTube channel එකට. අපි සතියන්තයේදී වගේම නිවාඩු දවසට රස විඳින්න ලොකු මුදලක් දීලා කඩෙන් ගේන නාසිගොරන් රෙස්ටෝරන්ට් රෙසිපියට හරිම ලේසියෙන් අපිට ගෙදරදීම අඩු මුදලකින් ගොඩක් රසට සහ පිරිසිදුවට හදාගන්න පුළුවන්. ඔයාලා මේ රෙසිපිය හරියට අනුගමනය කළොත් ආයෙ කඩෙන් නාසිගොරන් ගේන්නේ නැති වෙයි. මොකද කඩේ රසම සහ ක්වොලිටිය මේ රෙසිපි එකෙන් ලැබෙන හින්දා. මම දෙන්නෙක්ට ඇති වෙන්න බඩු අරගෙන තියෙනවා. ඒ සේරම පහර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට ඒක කියලා බලා ගන්න පුළුවන්. නාසිගොරන් එකක් හදනකොට අපි ෆ්‍රයිඩ් රයිස් එකක් හදනවා වගේ නෙමෙයි. ඒකේ තියෙනවා වෙනමම රසයක්. ඒ විශේෂ රසය ගන්න අපි එළවලු මස් වගේ දේවල් කපා ගන්න විදිහ ඉඳන් තියෙනවා මේකේ විශේෂත්වයක්. ඒ සේරම මම ඔයාලට එකින් එකක් කියලා දෙන්නම්. ඒකින්ද ඔයාලා දිගටම රැඳිලා ඉන්න කියලා මම මෙතන ආරාධනා කරනවා. අපි නාසිගොරන් එකට අවශ්‍ය වෙන කැරට් කපා ගන්න මෙහෙමයි. මම මෙතනදී කැරට් භාගයක් අරන් තියෙනවා. සාමාන්‍ය ගෙඩියක භාගයක්. ඒක ඔයාලා මේ විදිහට සාමාන්‍ය ඝනකම් විදිහට ඔයාලා තීරු කපා ගන්න මේ ආකාරයට. මේ විදිහට ඝනකම් තීරුවක් අරගෙන ඒක ඔයාලා මේ විදිහට ලොකු දඬු වලට කපා ගන්න ඕන මේ ආකාරයෙන්. මේ විදිහට දඬු කපාගෙන ඔයාලා මේකෙන් කපා ගන්න ඕන පොඩි කොටු. මේ විදිහට එක පිළිවෙලට ඔයාලා මේක තියාගෙන ඔයාලා මේ විදිහට ලස්සන කොටු කපා ගන්න. මේ පේනවනේ. හරි ලස්සන කොටු ඇවිල්ලා තියෙනවා. හරි පොඩි දෙයක් කරන්න තියෙන. මේ විදිහට මම කැරට් අල භාගයක් මේ විදිහට කපාගෙන තියෙනවා. හරිද අපි මෙතනදී ලීක්ස් කපා ගන්නයි යන්නේ. මම ඔයාලට පෙන්වන්න ලීක්ස් කපා ගන්නත් විදිය. මේ විදිහට ලීක්ස් කොලයක් අරගෙන මේ විදිහට කපලා තුනට කපලා මේ විදිහට එක උඩ එක තියාගෙන ඔයාලා කලින් කැරට් කපාගත්ත ප්‍රමාණයටම වගේ දඩු කපා ගන්නයි තියෙන්නේ මේ විදිහට. ඒ ටිකත් මේ විදිහට පිළිවෙලට තියලා අපි මේ වගේ කොටු කපා ගන්නවා ලස්සනට එමීට. ඔයාලා මේක වෙලාව අරගෙන කරගන්න. මොකද අපි මේ කපා ගන්න විදිය අනුව තමයි නාසිගොරන් එකක් සාමාන්‍ය ෆ්‍රයිඩ් රයිස් එකකින් වගේ දෙයකින් වෙනස් වෙන්නේ. මම මෙතනදී කියලා දෙන්නම් ලීක්ස් වයිට් පාර්ට් එක කපා ගන්න ඉතින් අපි මෙතනදී මේ විදිහට මැද්දේ ඉඳන් පල්ලට ඉරක් ඇඳ ගන්න ඕන. පල්ලට මැද්දේ ඉරක් අරගෙන මේ විදිහට අපි පොතක් දිග අරනවා වගේ අපිට මේක දිග අරින්න පුළුවන්. මේක මේ විදිහට දිග ඇරලා මේ විදිහට හොඳට නවලා අපි ඉස්සරලා ලීක්ස් කපාගත්ත විදිහටම මේක අපි දිග අතට කපාගෙන අපි ආය අනිත් පැත්තට කොටු කපා ගන්න ඕන. මේ විදිහට ඔයාලා මේක පිළිවෙලට තියලා එමීට කපා ගන්න. හරිද අපි බලාගමු. මම මෙතනදී අරන් තියෙනවා අන්නාසි පෙති දෙකක්. ඔයාලට අන්නාසි නැතත් මෙතනදී ගැටලුවක් නැහැ. ඒ වුණාට අපි මෙතනදී කිසිම රසකාරකයක් ස්ටොක් පවුඩර් මුකුත් දාන්නේ නැති හින්දා ඔයාලට මෙතන අන්නාසි තියෙනවා නම් නාසිගොරන් එකේ ඔතෙන්ටික් ෆ්ලේවර් එක ගන්න පුළුවන්. ඒකින්ද මම නම් කියන්නේ ඔයාලට අන්නාසි තියෙනවා නම් දාගන්න හොඳයි. මේ විදිහට ඔයාලා අන්නාසිත් මේ විදිහට කොටු කපා ගන්න. මම මෙතනදී දෙන්නෙක් ඇති වෙන්න පෙති අරන් තියෙනවා. මම ඔයාලට කියලා දෙන්නම් ලුණු ගෙඩියක් කපා ගන්න විදිය. සාමාන්‍ය ලුණු චොප් එකක් තමයි යන්නේ. සාමාන්‍ය ලුණු චොප් කරගන්නෙත් මෙහෙමයි. ලුණු ගෙඩි භාගයක් අරගෙන මේ විදිහට දිග අතට ඉරි ඇඳ ගන්න. සම්පූර්ණයෙන්ම ඉරි ඇඳ ගන්න යන්න එපා. පොඩ්ඩක් අයින ඉඩ තියලා මේ විදිහට ඉරි ඇඳගෙන ඔයාලා මේ විදිහට අනිත් පැත්ත හරවලා මේ විදිහට කපා ගන්න. එතකොට ලුණු ගෙඩි කොටුවට එනවා මේ විදිහට. සාමාන්‍යයෙන් ලුණු චොප් කියන්නේත් මේකම තමයි. ඔයාලට ලුණු චොප් කරලා ගන්න කිව්වොත් මේ විදිහට කපා ගන්න. ඒක තමයි හරි විදිය. හරි දැන් අපේ අන්තිම ලුණු ගෙඩියේ අන්තිම කොටස මේ විදිහට දිග අතට කපාගෙන මේ විදිහට කොටු අතට කපා ගන්න. ඉස්සෙල්ලා අපි කැරට් ලුණු කපාගත්ත විදිහටම ලීක්ස් වගේ. මෙතනදී මම ගන්නවා සුදු ලුණු. ඔයාලට සුදු ලුණු පේස්ට් එක තියෙනවා නම් ඒත් කිසිම ගැටලුවක් නැහැ. සුදු ලුණු පේස්ට් එක ගන්නවා නම් වඩාත් හොඳයි. මොකද ඒක හොඳට හැමතැනම පැතිරෙන හින්දා ඔයාලා සුදු ලුණුත් බිග් 3-4ක් කපා ගන්න. මම ඔයාලට කියලා දෙන්නම් මෙතනදී සොසේජස් සහ මස් කපා ගන්න විදිය. මම මෙතනදී නාසිගොරන් එක හදන්න ගන්නේ සොසේජස් සහ මස් තමයි. සොසේජස් කරලා අරගෙන මේ විදිහට හතරට පරලා ඔයාලට මේක ඉස්සරලා අපි කැරට් ලීක්ස් වගේ කපාගත්ත එළවලු කපාගත්ත ප්‍රමාණයට මේ විදිහට කපා ගන්නයි තියෙන්නේ. මම මෙතනදී දෙන්නෙක්ට ඇති වෙන්න චිකන් බ්‍රෙස්ට් එකෙන් ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඔයාලා ඒකත් මේ විදිහට දිග තීරු කපාගෙන පොඩියට කපා ගන්න ඕන. අපි මෙතනදී ඔයාලට චිකන් පුළුවන් තරම් පොඩියට කපා ගන්න. මොකද අපි සේරම එක පොට් එකේ තමයි හදාගන්නේ. අපි වෙනම මේක බෙදලා හදාගන්න නැති හින්දා ඔයාලට මෙතනදී චිකන් පොඩියට කපා ගන්න පුළුවන් තරමට හොඳයි. මොකද අපි තෙල් පොඩ්ඩකින් මේක අපි සෝත එකක් කරගන්න වෙන හින්දා. මේ තියෙන අපිට සේරම අවශ්‍ය අමුද්‍රව්‍ය මම මෙතනදී බත් කෝප්ප 4ක් අරගෙන තියෙනවා. අපි කලින් කපාගත්ත කැරට්, ලීක්ස් වයිට් පාර්ට් එක, අන්නාසි, ලුණු, සුදු ලුණු.
මම මෙතනදී සොයා සෝස් මේ සැහැඳි දෙකයි ඔයිස්ටර් සෝස් මේ සැහැඳි එකහමාරක් අරගෙන එකට කලවම් කරලා තියෙන්නේ. මම මෙතනදී බිත්තර එකක් ලුණු චුට්ටක් දාලා විස් කරගෙන තියෙනවා. අපි කලින් කපාගත් චිකන් ටික, සොසේජස් ටික, බෙදගත්තු 3-5 තේ හැඳි එකක්, ලුණු, ගම්මිරිස්, කැලි මිරිස් මේ සැහැඳි එකක් අරන් තියෙනවා. බෙදපු 3-5 වලින් හොඳ ස්වභාවික කළු පාටක් වගේම හොඳ රසක් එනවා. සහ පොල් තෙල්. ඔයාලා උයා ගන්න කලින් මේ සේරම එකපාර හදා ගන්න. මොකද උයන්න පටන් ගත්තට පස්සේ අපි එක දිගට මේක උයන්න ඕන නවත්තන්නේ නැතුව නැවතුවොත් මේකේ ක්වොලිටි අඩු වෙන හින්දා. හරිද අපි මේ වගේ තාච්චියක් ලිපේ තියලා අපි අපේ පොඩියට කපාගත්ත චිකන් ටික මේකට දාගන්න ඕන. මේ හේතුව හින්දායි මම කිව්වේ චිකන් ටික ඔයාලා පුළුවන් තරම් පොඩියට කපා ගන්නයි කියලා. මොකද අපි සේරම එක පොට් එකේ හදන්නේ. අපි මේ විදිහට තෙල් ටිකක් ලිපේ තියලා අපි චිකන් ටික දාලා මම මෙතනදී දාගන්නවා ලුණු ගම්මිරිස් ටිකක් දාලා අපි මේක සීසන් කරගෙන මම මේක හොඳට විනාඩි 3-4ක් මේක බැද ගන්නවා මේකේ අමු ගතිය යනකම්. සාමාන්‍යයෙන් හොඳ විනාඩි 5ක් වගේ අරගෙන ඔයාලා මේක මද රස්නේ මේක බැද ගන්න. විනාඩි 5 ගියාට පස්සේ ඔයාලගේ සොසේජස් ටික දාගන්න. සොසේජස් ටිකත් අපි විනාඩි 2-3ක් මේක හොඳට කලවම් කරලා මේක හොඳට බැද ගන්න ඕන. හරිද විනාඩි 2-3ක් ගියාට පස්සේ අපි දාගන්නවා අපේ සුදුලුණු චොප් කරගත්ත සුදුලුණු ටික. ඔයාලට මෙතනදී සුදුලුණු පේස්ට් එක තිබ්බත් ගැටලුවක් නැහැ. සුදුලුණු පේස්ට් එක තියෙනවා නම් වඩාත් හොඳයි. මොකද ඒක හැමතැනටම හොඳට පැතිරෙන හින්දා. ඒකත් හොඳට කලවම් කරලා අපි මෙතෙන්ට එකතු කරගන්න අපේ විස් කරගත්ත බිත්තරේ මේකට දාලා තප්පර 10ක් වගේ ඉඳලා මේක කලවම් කරගන්න. එතකොට අපේ බිත්තරේ ලොකු කෑලි වලට හිටිනවා. මුලදිම දැම්මොත් ඒක පොඩි කෑලි වලට කැඩෙන හින්දා. හරි දැන් මෙතෙන්ට එකතු කරගන්නවා අපේ ලීක්ස් කොළ ඇරෙන්න අපේ අනිත් එළවලු ටික මෙතනදී එකතු කරගන්නවා. අපි ඒ ටික විනාඩි 2-3ක් හොඳට මේක කුක් කරගන්න ඕන. නැත්නම් ඒකේ අමු ගතිය හිටින හින්දා මේ විදිහට ඒ ටිකත් මේකට කලවම් කරගෙන මේක හොඳට විනාඩි 3-4ක් මේක හොඳට කුක් කරගන්නයි තියෙන්නේ. ටිකක් වැඩි ගින්දරේ. හරි විනාඩි 3ක් වගේ ගියාට පස්සේ අපි එකතු කරගන්න අපේ මිරිස් ලුණු ගම්මිරිස් බෙදපු 3-5 ටික. ඔයාලා මෙතනදී බෙදපු 3-5 ඔයාලට කැමති නම් එකතු කරගන්න. ඒකෙන් අපිට ස්වභාවික පාටක් වගේම හොඳ රසක් එනවා. ගොඩක් රෙස්ටෝරන්ට් වලදී මේක එකතු කරනවා. හරිද මම නම් සාමාන්‍යයෙන් මෙතනදී ගින්දර වහලා අපි අපගේ බත් ටික සෝයා සෝස් ඔයිස්ටර් සෝස් මිශ්‍රණය අපේ ලීක්ස් කොළ ටික මේකට එකතු කරගන්නවා. මම මෙතනදී ගින්දර වහන්නේ සාමාන්‍යයෙන් බත් ටික සෝස් එක ලීක්ස් කොළ ටික දාන්න අපිට තප්පර 30ක් වගේ යන හින්දා ඒ ටික දාද්දී යට කර වුණොත් අපේ රයිස් එකට කර රසක් එන හින්දා මේ ටික දාගෙන ඔයාලා මේ විදිහට ටිකක් කලවම් කරලා ඊට පස්සේ ඔයාලට ගින්දර වැඩි කරලා මේක හොඳට රස්නේ ගින්දරේ ඔයාලා මේක විනාඩි 2-3ක් වගේ මේක හොඳට පිස ගන්නයි තියෙන්නේ. හොඳට කලවම් කරගන්න ගමන් ගින්දර වැඩි කරන්න මෙතනදී. එතකොට තමයි හොඳම රසය එන්නේ. මම මෙතනදී දාගන්නවා සීනි ටිකක්. ඔයාලා සීනි රසට කන්න කැමති නම් සීනි ටිකක් මෙතනදී එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් කරගෙන තව විනාඩි 2-3ක් මේ විදිහට හොඳට කලවම් කරගෙන මේක උයා ගන්නයි තියෙන්නේ. ඔයාලට දැන් මෙතනදී ලුණු රස මොනවා හරි අවශ්‍යයි නම් ආයෙ ඇඩ් කරගන්න පුළුවන්. හරි දැන් ඔයාලට මේ විදිහට මේක පිළිගන්නන්නයි තියෙන්නේ. මම මෙතනදී ගානිෂ් එකට අරන් තියෙනවා chili paste, cucumber සහ fried egg එකක් අරන් තියෙනවා. හරිද අපේ නාසි ගොරන් එක සාදාගෙන අවසන්. ඔයාලට පේනවා මේකේ හොඳ කලර් එකක් ඇවිල්ලා තියෙනවා. අපි කිසිම කලරින් මුකුත් පාවිච්චි කරලා නැහැ. විශේෂ සෝස් මුකුත් පාවිච්චි කරලා නැහැ. ස්ටොක් පවුඩර් මුකුත් රසකාරක මුකුත් අරගෙන නැහැ. සාමාන්‍ය දේවල් වලින් තමයි මේක හදාගෙන තියෙන්නේ. ඔයාලා තාමත් මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න කියන පුංචි ඉල්ලීමක් කරන ගමන් ආයමත් ඔයාලා හමු වුණතුරු ඔයාලට සුබ දවසක්